ඉවර ಭಾರತ රංගමෝත්සවයට ලංකාවෙන් නාට්‍ය දෙකක් කියන තියටර් ෆෙස්ටිවල් එකක් ඒක ජාත්‍යන්තර තියටර් ෆෙස්ටිවල් එකක්. ඒකෙදී ලෝකෙ ගොඩාක් නාට්‍ය එනවා ඒ ෆෙස්ටිවල් එකට. ඒගොල්ලෝ සිලෙක්ට් කරගන්නේ ඒගොල්ලෝ හොඳ දේවල් සිලෙක්ට් කරගන්නේ ලංකාවේ නාට්‍ය දෙකක් සිලෙක්ට් වෙලා තියෙනවා. හොඳ නාට්‍ය දෙකක්. ඒතකොට ඒ නාට්‍ය දෙක අතර චාන්ද්‍ර හත්ලාවත් වගේ කොළඹ මහතේ තොරණයි ඊට අමතරව ඒකත් එක්කම බුද්ධික දමයන්ත කියන නාට්‍යයක් තියෙනවා. මට සිහිනයක් ඇත. ඒ නාට්‍යය දෙක තෝරගෙන තියෙනවා ඒගොල්ලෝ. එතකොට ඒ තෝරගෙන තියෙද්දී එතකොට ඒ තේරීම හරි වටිනවා. ඒ ලංකාවේ ලංකාව නියෝජනය කරන වැඩක් ඒක. ජාත්‍යන්තර වැඩක්. එතකොට ඒ ෆෙස්ටිවල් එකට ගොඩාක් නාට්‍ය තියෙනවා. ලෝකේ හැම හතර වටින්ම එනවා නාට්‍ය. මම සාමාන්‍ය මගේ ජීවිතේ ඒක මම අත්විඳලා තියෙනවා. මගේ නාට්‍යයක් ගියා සුකරසපුව ඊට ඔලිම්පික් තිබ්බේ ඒ අවුරුද්දේ ඉන්දියාවේ ඒ දිල්ලි වල. එතකොට ඒකට මම නියෝජනය කළා. ඊට අමතරව ඊට කලින් දවල භීෂණයි ධර්මසි බණ්ඩාරනාගේ දවල භීෂණයි සංජීව පෙන්ද්‍රගේ අහිංසක ආරාමයේ ඒ නාට්‍ය දෙකම ඒක ෆෙස්ටිවල් එකේ ඒ නාට්‍ය දෙක ගියා. එතකොට ඔබ නියෝජනය කළා ගොඩක් අය. යන්නේ ලොසියස්ලා ඒ ගොඩක් අය. නමුත් අපිට මෙහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි දැන් මේ නාට්‍ය දෙක මේ නාට්‍යකාරයෝ දැන් මේ සල්ලි නැහැ කියලා කියනවා කියලා අමාත්‍යංශය. යකෝ දැන් මෙච්චර මෙහෙම නාට්‍ය දෙකක් මෙහෙම ජාත්‍යන්තරයට යද්දී රජයකින් රාජ්‍යයකින් ඒ දෙක කරන්න ඕනේ නැද්ද? මන්නම් කියන්නේ කරන්න ඕන. මම ගිය ඒ ෆෙස්ටිවල් වල මට ඇත්තටම ඒ තිබ්බ ආණ්ඩුවලින් මට උදව් කළා. ජනාධිපති අර්මුදලින් මට දුන්නා. දවල් භීෂණ යද්දී අහිංසක ආරාමයේ යද්දී මට ඒ අදාළ කවුරු හරි මාව ස්පොන්සර් කරන කෙනෙක් මට රාජ්‍යයෙන් මට හොයලා දුන්නා. සමගිය යාළුවෙක් කරේ හොයලා දුන්නා. ඒගොල්ලෝ රාජ්‍ය තමයි හිටියේ. නමුත් මෙහෙම ගැටලුවක් උනේ නැහැ. ඒක නිසා කරුණාකරලා මං ඉල්ලන නාට්‍යකරුවන්ගේ අපි මේකට මැදිහත් වෙන්න ඕනේ. මේ නාට්‍ය දෙක දැන් පෙබරවාරි වල පෙන්වන්න තියෙනවා එහෙ. ඒකට අපි උදව් කරන්න ඕනේ. සහ ඒකට මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක සල්ලි නැහැ කියලානේ කියන්නේ. අමාත්‍යාංශයට කියන්න සල්ලි නැහැ කියලා කියන්නේ. සල්ලි නැහැ. හැබැයි භාණ්ඩාගාරේ උතුරලා යනවා. උරන් ලොකු කිව්වා. භාණ්ඩාගාර උතුර සංස්කෘතික මිනිහෙක් බිහි කරන්න. ආපු ආණ්ඩුව මෙහෙම කරයි කියලා මම හිතනවා. සුනිල් අයියට මම සුනිල් සෙනවියට සංස්කෘතික ඇමති ඒගොල්ලෝ කතා කරලා තියෙනවා. නමුත් මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලක්ෂ 10ක් වගේ ගාණක් දෙන්න කියලා. ලක්ෂ 10න් කොහොමද යන්නේ කියන්නේ? ලක්ෂ 10න් යන්න බෑ. කොහොමද මේ නාට්‍ය කරන මිනිස්සු අල්ලු යන්නේ? මේක ආණ්ඩුවේ වැඩක්. මේක රටක් නියෝජනය කරන වැඩක්. ඒ නිසා කරුණාකරලා මම ඊළඟ නාට්‍යකරුවන්ගේ මේකට මැදිහත් වෙන්න අපි හෙට උදේ 10ට අපි ප්‍රෙස් එකක් ගන්නවා. සහ මේක මාත් දැනුවත් කරනවා. ඒකට කැමතියි සම්බන්ධ වෙන්න. සහ මේ පෙනී හිටින අය සම්බන්ධ වෙන්න. සහ මම හිතනවා මේ නාට්‍ය දෙක නියෝජනය කළ යුතුයි. නමුත් මේ මිනිස්සු එහෙම අපහසුතාවයක ඉන්නේ. තාම කල්පනා කර ඉන්නේ. කලාව ගැන කල්පනා කරන්න වෙලාවක් නෑ දැන්. දැන් කියන්නේ කොහොමද අපි සල්ලි හොයාගන්නේ මේ ටිකට් ටික හදාගන්න කියලා. එහෙමද? ලස්සන රටක් ඕස හරි මොකක් හරි එකක්. ඒක නිසා මේ වැඩේ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා මම මගේ ආදරණීය නාට්‍යකරුවෝ සහ කලාකරුවන්ට සහ මගේ යාළුවන්ට මම කියනවා.